ඉතින් අද අපි කතා කරන්න යන්නේ පිළිකාවෙන් මිදීම පිළිබඳව. පිළිකා රෝගයට බෙහෙත් සොයන ලොව ප්‍රධානතම සෞඛ්‍ය ආයතනයේ නියමුවා හෙළි කරපු ඔබ නොදත් කරුණු කිහිපයක් ගැන. මේවා ඉතාමත් විශේෂ කරුණු කිහිපයක්. ඉතින් මේ කරුණු පිළිබඳව දැනගන්න මේ අරුම පුදුම වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී ඉන්න. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. අද මේ වීඩියෝ එක නිර්මාණය වෙන්නේ ලෝකෙටම වටින එක්තරා මිනිස්සෙක්ගේ වැදගත් දේශනයක් පාදක කරගෙන. ඔහු නමින් ගෝමි කුඩුගම සූරිය. මොහු ගැන කිව්වොත් ඔහු හොස්ටන් කොලෙජ් ඔෆ් ෆාමසි සරසවියේ ඖෂධීය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා. එහෙනම් දැන් අපි බලමු ඇයි මේ පුද්ගලයා මෙච්චර මේ ලෝකෙට වටින්නේ කියලා. ඉතින් ලෝකයේ මිනිස්සු ගොඩක් ගොදුරු වෙලා ඉන්න, ගොදුරු වෙමින් ඉන්න පිළිකා රෝගයට බෙහෙත් සොයන ලෝකයේ ප්‍රධානතම පිළිකා පර්යේෂණ ආයතනයේ නියමුවා තමයි මෙතුමා. මං කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක නිර්මාණය වෙන්නේ මෙතුමාගේ දේශනයක් පදනම් කරගෙන. මෙතුමා දේශනය ආරම්භ කරමින් සඳහන් කර සිටියේ පිළිකාවට එරෙහිව ඖෂධ නිපදවීම ඔහුගේ කාර්යභාරය බවයි. මෙහිදී ඔහු කියා සිටියේ පිළිකා වැළඳී මුල් අවස්ථාවේදී මෙය හඳුනාගත්තොත් ඒ සඳහා ඖෂධ නිපදවීම ඉතාමත් පහසු බවයි. ඒ වගේම පිළිකාවක් පැය 12ක් ඇතුළත ශරීරය තුළ වර්ධනය වන ආකාරයත්, එයට සොයාගත් ඖෂධ යෙදීමෙන් එය මර්ධනය වෙන ආකාරයත් ඔහුගේ පරීක්ෂණ ඇසුරෙන් ඔහු විස්තර කරලා දුන්නා. මේ දේශනයට අනුව මෙතුමා සඳහන් කළේ මිනිසෙක් මුලින්ම තැනෙන්නේ සෛලයකින්. මේ සෛලය දෙකට බෙදීමෙන් සහ නැවතත් හතරට බෙදීමෙන් තමයි කල්ලයක් විදියට මව්කුස තුළ වර්ධනය වන්නේ. මේ සෛල බෙදීමේ ක්‍රියාවලියේදී සමහරක් සෛල කට්ටි පනින අවස්ථා තියෙනවා. මෙන්න මේ අවස්ථාවකදී තමයි පිළිකා සෛලයක් නිර්මාණය වීම සිදුවන්නේ. මේ ක්‍රියාවලිය ඕනෑම නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරය තුළ සිදුවන දෙයක් වන අතර අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අප ගන්න ස්වභාවික ආහාර හේතුවෙන් එය මර්ධනය වීමක් වෙනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය රඳා පවතින්නේ මේ සුදුරුදුරාණු සෛල මගින්. ඉතින් මේ සෛල සජීවීව තියෙන එක්තරා කාල සීමාවක් තියෙනවා. අනෙකුත් රුධිර සෛල සමග සසඳන විට සාපේක්ෂව කෙටි ආයු කාලයක් තමයි මේ සුදුරුදුරාණු සෛලවලට තියෙන්නේ. මෙහි සාමාන්‍ය ආයු කාලය දින 13 සිට 20 දක්වා වන අතර මෙම කාලයෙන් පසු වසා පද්ධතිය මගින් ඒවා විනාශ කරනු ලබනවා. මේ විනාශ කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ ශරීරයෙන් ලැබෙන එක්තරා විධානයකට අනුවයි. නමුත් පිළිකා තත්ත්වයකදී මේක ටිකක් වෙනස්. ඒ කියන්නේ මේ පිළිකා තත්ත්වවලදී සුදුරුදුරාණු සෛලය විනාශ වීමේ ක්‍රියාවලිය හරියට සිදුවෙන්නේ නැහැ. ඒ හේතුව නිසා මේ පිළිකා රෝගීන්ගේ සුදුරුදුරාණු සෛල පැවතිය යුතු අගයට වඩා අඩු හෝ වැඩි වෙනවා. මෙහි වැඩිවීම හෝ අඩුවීම පිළිකා වර්ගය රෝගයේ අවධිය සහ ලබා ගන්නා ප්‍රතිකාර මත රඳා පවතිනවා. මෙහිදී ලෝකයේ පිළිකා රෝගයට ගොදුරු වෙච්ච වැඩි ප්‍රතිශතයක් සිටින්නේ දියුණු රටවල් වල. නමුත් නොදියුණු රටවල් වල පිළිකා අවදානම ඉතාමත් පහළ අගයක් ගන්නවා. ඒ වගේම දියුණු වෙමින් පවතින ලංකාව වැනි රටවල් පිළිකාවට ගොදුරු වෙමින් පවතින අතර එහි ප්‍රතිශතය දිනෙන් දින ඉහළ යාමක් සිදු වෙනවා. ඉතින් ලංකාව මෙවැනි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ විදේශ ආක්‍රමණ වලට ලක්වීමෙන් පසුවයි. ඊට පෙර හෙළවැසියෝ කටපරිස්සම් කිරීමෙන් රෝග පීඩාවලින් ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් ඉංග්‍රීසින් ලංකාවට පැමිණීමත් සමග සිංහල ආහාර රටාව බිඳ දමමින් ඔවුන්ගේ ආහාර රටාව ලක්වැසියන්ට පුරුදු කළා. ඒ සඳහා ඔවුන් ගෙනා ක්‍රමවේදය වුණේ පාම්පිටි සහිත ආහාර කෑමට ලබා දීමයි. මේ පාම්පිටි සහිත ආහාරවලින් ලෙඩ වුවහොත්
ඊට අවශ්‍ය බෙහෙත්ද ඔවුන් සතුව තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කළා. නමුත් ඔවුන්ගේ බෙහෙත්වලට පවා මර්ධනය කරන්න බැරි රෝග තිබෙන බව සුදු මහත්වරුන් පවා නොදැන සිටියා. ඒ හේතුව නිසාම දැන් බටහිර මිනිස්සු ඔවුන් ගෙන ගිය ආහාර රටාවෙන් මිදී සම්පූර්ණයෙන්ම ස්වභාවික හා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට හුරු වෙලා තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් මුලින්ම ලංකාවේ මිනිස්සු කාපු විදියට තමයි දැන් බටහිර අය කන්නේ. ස්වභාවික ආහාර අතින් ගත්තම කහ සහ කරවිල කියන්නේ පිළිකා නසන ප්‍රධාන ආහාර වර්ග දෙකක්. ඒ වගේම කුස්සියේ උයන පියන දේවල් වලට අවශ්‍ය කුළුබඩු යනුද පිළිකා නසන ස්වභාවික ඖෂධ වර්ගයි. ඒ හේතුව නිසාම යුරෝපිකයන්ද මේ කාලය වන විට සතියට දවස් 2ක් පමණ කුළුබඩු වලින් පිසූ ආහාර අනුභව කිරීමට පෙළඹිලා තියෙනවා. නමුත් ලංකාවේ මිනිස්සු අවශ්‍ය කලමනා අතළඟ තිබියදීත් තාමත් කන්නේ සුද්දා වින කළ ආහාර බව එතුමා පැහැදිලි කළා. මේ දේශනයේදී මෙතුමා සඳහන් කරේ කල්ලිකුත්වීමේ ද්‍රව්‍ය අඩංගු කර පෙළඳපොළට නිකුත් කරන ආහාර ස්වභාවිකයි කියූ නමුත් එහි සංයුතිය වෙනස් කර ඇති බැවින් ඒ මිනිසාට අහිතකර බවයි. උදාහරණයක් විදිහට ගත්තොත් ගෙදරදී පිළියෙල කරගන්නා දොඩම් වීදුරුවක් ශුද්‍රජීවීන් ක්‍රියාකාරීත්වය හේතුවෙන් අපට පහවදා පානය කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙනවා. එසේනම් ස්වභාවිකයි කියා බෝතල්වල අසුරා ඇති වර්ෂයකටත් වඩා අධික කාලයක් තබා ගන්නා මේ බීම වර්ග මිනිස් පරිභෝජනයට සුදුසු වෙන්න බැහැ නේද? එනම් මේ ආහාර සහ පාන වර්ග වර්ෂයකටත් වඩා අධික කාලයක් අසුරා තැබීමට නම් ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නතර කරන්න වෙනවා. ඉතින් මේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නතර කිරීමට යොදන මේ ද්‍රව්‍ය ශුද්‍රජීවීන්ට පමණක්ම නොව මිනිසාටද අහිතකර බව මෙතුමා තවත් උදාහරණයකින් මනාව පැහැදිලි කළා. මෙහිදී ඔහු උදාහරණය වශයෙන් ගත්තේ කැරට්ටලයක් යන්ත්‍රානුසාරයෙන් යුෂ බවට පත් කරන ආකාරයයි. එනම් මේ ස්වභාවික කැරට්ටලය වෙනුවට ලෝහයකින් තැනූ කැරට්ටලයක් එම යන්ත්‍රයට දැමුව විට එය යුෂ බවට පත්වෙනවා වෙනුවට යන්ත්‍රය අබලන් වෙනවා නේද? ඒ ආකාරයටම අපේ ශරීරයටත් විෂ සහිත නොදිරන රසායනික ද්‍රව්‍ය දැමුව විට අපේ ශරීරයත් අබලන් වන බවත් ඒ නිසා හැකි සෑම විටම කලින් සැකසූ ආහාර කෘතිම රසකාරකයේදූ ආහාර සහ කල්ලිකුත්වීමේ ද්‍රව්‍යයේදූ ආහාර වෙනුවට ස්වභාවික ආහාර ගැනීමෙන් මිනිසා පිළිකා රෝගයෙන් ආරක්ෂා වන බව එතුමා පහදා දුන්නා. මෙතුමා සඳහන් කරන ආකාරයට දැනට ලංකාවේ බහුලවම ඇතිවන පිළිකා වර්ග තමයි මුඛ පිළිකා, ලය පිළිකා සහ පියවරු පිළිකා කියන්නේ. මේ මුඛ පිළිකා වලට ප්‍රධානතම හේතුවක් තමයි දුම්පානය සහ බුලත් පිට කෑම කියන්නේ. මේ කාරණා පිළිබඳ සසඳා බැලීමේදී ඉන් 30% අයහපත් ආහාර නිසාත් තවත් 30% දුම්පානය නිසාත් තවත් 15% පිරිසක් RNN ලක්ෂණ නිසාත් පිළිකා රෝගයට ගොදුරු වෙනවා. එනම් මෙයින් පැහැදිලි වන්නේ අප යහපත් ආහාර ගැනීමෙන් දුම්පානය නොකිරීමෙන් සහ ආර්මය බලපෑමක් නොමැතිනම් අපට පිළිකා රෝගයෙන් 75% පමණ ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම පිළිකාවකට ඖෂධීය පිළියම් යොදන අතරවාරයේදී කරනු ලබන හොඳම ස්වභාවික පිළියම තමයි භාවනාව කියන්නේ. එයට හේතුව තමයි පිළිකා සෛලයක ප්‍රධාන ආහාරය වන්නේ ඔක්සිජන් හා ග්ලූකෝස් වේ. ඉතින් භාවනාව මගින් මිනිස් සිරුර සංසුන් වී සැහැල්ලු වීමේදී මෙම සංඝටක දෙවර්ගයම අපිට සාමාන්‍ය තත්ත්වයට වඩා භාවනායෝගීව සිටින විට අවශ්‍ය නොවන බව සඳහන් වෙනවා. එවිට පෙර කියූ පිළිකා සෛල වර්ධනය වීමක් සිදු නොවන බැවින් පිළිකා වර්ධනය වීම මින් පාලනය වනවා. එතුමා සඳහන් කර පරිදි එතුමාගේ පර්යේෂණ මධ්‍යස්ථානයේ පිළිකා රෝගීන් සඳහා වෙනම භාවනා මධ්‍යස්ථානයක් ඇති අතර අසද්ධ රෝගීන් පවා යොසුලව භාවනා කිරීමට පෙළඹී ඇත්තේ
ඉන් ලැබෙන කායික හා මානසික සෞඛ්‍ය ඉහළ අගයක් ගන්නා බැවිනි. ඒ වගේම තමයි මෙතුමා පැහැදිලිව කියනවා සප්ලිමන්ට් කියන්නේ මිනිස් සිරුරට අනවශ්‍ය දේවල් කියලා. ඉතින් මෙතුමා සඳහන් කරන්නේ සප්ලිමන්ට් කියන්නේ මිනිස් සිරුරේ වකුගඩුවට හා ආත්මාවට ඉතාමත් හානිකර දෙයක්. මෙම දේශනයේදී මෙතුමා සඳහන් කළ එක්තරා වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි පිළිකා රෝගියෙක් ඔබේ පවුලේ හෝ හිතවතුන් අතර සිටිනවා නම් කරුණාකරලා ඔවුන්ට අනුකම්පා නොකර ඔවුන් සමග සාමාන්‍ය පරිදි කටයුතු කරන්න කියලා. ඒකට හේතුව තමයි ඔවුන් ඉන්න මානසික තත්ත්වයෙන් අත්මිදෙන්න අපගේ ප්‍රතිචාර ඔවුන්ට ලොකු රුකුලක් වෙනවා. ඉතින් පිළිකාව කියන්නේ යට හේතු සාධක නිසාම ඇතිවෙන දෙයක් නෙවෙයි. යම් කිසි ලොකු පීඩනයකින් හෝ අතතියකින් සිටිනවා නම් ඒත් අපිට පිළිකාවක් හැදෙන්න තියෙන අවදානමක් තියෙනවා. මොකද ආතතියකින් හෝ පීඩනයකින් සිටින විට අපේ සිරුරේ සිදුවන රසායනික ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීමේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. මෙසේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට එයට හැකියාවක් නැහැ අර නිලින ජානහෙවත් පිළිකා තත්ත්වයන් ගෙනදිය හැකි සෛල මර්ධනය කරන්න. අන්න එතකොට අපි නිකම්ම පිළිකා රෝගියෙක් බවට පත්වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ප්‍රශ්න කියන ඒවා අමතක කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබගේ අනාගතයේ සුබදායී එකක් වෙයි. ප්‍රශ්න කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්. මේ වගේ පොදු දෙයක් නිසා අපි කවදාවත් රෝගියෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දේවල් තේරුම් අරගෙන හරි විදියට ජීවත් වුණොත් ඔයාටත් ඉන්න ටික කාලේ නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ අපේ ජීවිතයට වැදගත් කරුණු රාශියක් මේ ගෝමි කුඩුගම සූරිය මහතාගේ මේ දේශනය තුළ ඇතුළත් වුණා. අපි හැමෝම ගාව වැරදි අයහපත් ආහාර රටා තියෙන්න ඇති. නමුත් මවක් විදියට, පිරිඳක් විදියට, සැමියෙක් විදියට සහ පියෙක් විදියට මින් ඉදිරියේදීවත් රස පමණක් නොව ගුණය ගැනද හිතලා කෑම වර්ග සකස් කරලා අපේ ආදරණීයන්ට පිළිගන්නවමු නේද? රසකාරක ද්‍රව්‍ය යොදාගෙන සකස් කරගන්නා මෙවැනි කෑම වෙනුවට අපේ ආදරණීයන්ට ගෙවත්තෙම දෙයක් පුළුවන් නම් හිටවලා කන්න දෙන්න බලමු. ඒ නැතත් පුළුවන් නම් වසවිස අඩුවෙන් යොදා ගන්නා එළවලු පළතුරු ආහාරයට ගන්න පුරුදු වෙමු. අපේ ලේසියට වඩා අපි සෞඛ්‍ය ගැන හිතන්න පුරුදු වෙමු. මේ අයහපත් චර්යා රටා හඳුනාගෙන ඒවා නිවැරදි ලෙස සකස් කරගත්තොත් අපට අපේ ජීවිතය පමණක් නොව අපි අනාගත පරපුරද ආරක්ෂා කරගත හැකි වේවි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා අතරට ගේන්න මුල් වුණු ඒ ගෝමි කුඩුගම සූරිය මහතාට මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වීඩියෝ එක ඔයාටත් වැදගත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා මේ වීඩියෝ එක පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ වැදගත් අරුම පුදුම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අදට මම ගිහිල්ලා එන්නම්.